ආදරණීය දුවේ පුතේ ඔන්න මම අදත් සූදානමින් ඉන්නවා සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයට අදාළව 11 ශ්‍රේණියේ දුවදරුවන්ට ඉතා වැදගත් වෙන මාතෘකාවක් ගැන කතා කරන්නට. එනම් ක්‍රියාපද හා එහි ප්‍රභේද පිළිබඳව තමයි අද මේ වීඩියෝ එක ඔස්සේ මම ඔබත් සමග සාකච්ඡා කරන්න සූදානමින් ඉන්නේ. ඉතින් දුවේ පුතේ සිංහල භාෂාව හා සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේහි දෙක කොටසට අදාළ අනිවාර්ය ප්‍රශ්නයක් විදියට අපිට හැමදාම හමුවන මේ ක්‍රියාපද පිළිබඳව සරලව කියා දෙමින් ක්‍රියාපදවල ප්‍රභේද 6 ඔබට පැහැදිලි කර දෙන්නටයි මම මේ වීඩියෝ එක ඔස්සේ සූදානම් වෙන්නේ. ඉතින් අප 6 ශ්‍රේණියේ සිට තමයි ක්‍රියාපද ඉගෙන ගන්නෙ. ඉතින් ඔය සාමාන්‍ය පෙළ දක්වාම පුතාලට ක්‍රියාපද පිළිබඳව ඉගෙන ගන්නට අවස්ථාව ලැබෙනවා. එහිදී අනිවාර්යෙන් සාමාන්‍ය පෙළ විභාගෙට මේ ක්‍රියාපද පිළිබඳව නිවැරදි අවබෝධයක් ඔබට තිබ්බොතින් ඒ ප්‍රශ්නය ක්‍රියාපද ඇසුරින් අහන ප්‍රශ්නයට සාර්ථකව පිළිතුරු ලියන්නට පුළුවන් වෙනවා. ඉතින් අපි අද බලමු ක්‍රියාපදයක් යනු කුමක්ද? ඒ වගේම ක්‍රියාපදවල වර්ගීකරණය සිදුවන්නේ කුමක්ද කියා මෙම වීඩියෝ එක ඔස්සේ සොයා බැලීමටයි අපි සූදානම් වෙන්නේ. ආදරණීය දුවේ පුතේ අපි මුලින්ම බලමු ක්‍රියාපදයක් යනු කුමක්ද කියලා. පුතේ ඔයාලා ඉගෙන ගන්නවා ක්‍රියාපදයක් කියලා කියන්නේ කුඩා කාලේදී නම් ඉගෙනගෙන තියෙනවා ඇති ක්‍රියාපදයක් කියලා කියන්නේ අපි කරන දේවල් සහ ඉබේ සිදුවන දේවල් විදියට. අපි මේ තවත් පුළුල් විදියට සාකච්ඡා කළොතින් යම් කිසි කිරීමක් සිදුවීමක් දැනීමක් හඟවන පද ක්‍රියාපද ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්. යම් කිසි කිරීමක් ඒ කියන්නේ අපි සිදු කරන ක්‍රියා නටයි, බලයි, අඬයි ඒ වගේම යම් සිදුවීමක් පායයි, බබලයි, හමයි ඒ වගේම අපිට දැනීමක් හඟවන පදත් ක්‍රියාපද විදියට ගන්න පුළුවන්. ඒ කියන්නේ රිදෙයි, හිතෙයි එන්නේ වගේ යම් කිසි කිරීමක්, යම් කිසි සිදුවීමක්, යම් දැනීමක් හඟවන පද ක්‍රියාපද විදියට හඳුන්වා දෙන්නට පුළුවන්. ඉතින් දුවේ පුතේ ක්‍රියාපද ගැන කතා කරද්දී ක්‍රියාපද වර්ග කිහිපයක් අපට සිංහල භාෂාව ඉගෙන ගනිද්දී හමු වෙනවා. එතකොට පුතාලට ඉගෙන ගන්න තියෙන ක්‍රියාපද වර්ග ප්‍රධාන 6යි. එනම් පූර්ව ක්‍රියා, මිශ්‍ර ක්‍රියා, විධි ක්‍රියා, ආශිර්වාද ක්‍රියා, ප්‍රයෝජක ක්‍රියා සහ අසම්භාව්‍ය ක්‍රියා විදියට. ඒතර අසම්භාව්‍ය ක්‍රියා ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියා සහ අනියමාර්ථය අසම්භාව්‍ය ක්‍රියා. ඉතින් මම සූදානම් අද පුතාලට මේකින් එක ක්‍රියාපද වර්ග නිවැරදිව හඳුනාගන්නේ කොහොමද කියලා දෙන්න. අපි මුලින්ම බලමු පුතේ පූර්ව ක්‍රියාවක් කියලා කියන්නේ මොකක්ද කියලා. පූර්ව ක්‍රියාවක් කියලා කියන්නේ පුතේ නම ඇතුළෙම තේරුම තියෙනවා. පූර්ව කියන්නේ පෙර සිදු කරන ක්‍රියා. පූර්වය කියන්නේ පෙර කියන අදහසනේ. එහෙනම් අවසාන ක්‍රියාවට පෙර සිදුවන හෝ සිදු කරන ක්‍රියා පූර්ව ක්‍රියා විදියට අපිට හඳුන්වන්නට පුළුවන්. මේ නිදසුන් වලින් අපි පූර්ව ක්‍රියා අවබෝධ කරගන්නට උත්සාහ කරමු. මම නිදසුනක් විදියට දීලා තියෙනවා පුතේ. මල්ලි කෑම කා නින්දට ගියේය. මල්ලි නින්දට යන්න කලින් මොකද්ද කළේ? පූර්වයේ කරපු ක්‍රියාව තමයි කෑම කා. එතකොට කා කියලා කියන්නේ පූර්ව ක්‍රියාව. ගියේ කියන්නේ අවසාන ක්‍රියාවනේ වාක්‍යයේ ආඛ්‍යාතය හංගවන ක්‍රියාපදයනේ. එතකොට ක්‍රියාපද දෙකක් ඒ වාක්‍ය දැක ගන්න පුළුවන්. ගියේය සහ කා කියන එක. ගියේ කියලා කියන්නේ ආඛ්‍යාතය හංගවන ක්‍රියාපදය. කා කියලා කියන්නේ පූර්ව ක්‍රියාපදය. ඒ කියන්නේ මල්ලි නින්දට යන්න කලින් කරපු ක්‍රියාව තමයි පූර්ව ක්‍රියාව වෙන්නේ. එතකොට කා කියන එක තමයි පූර්ව ක්‍රියාව විදියට ඒ වැකිය ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟ වැකිය අපි බලමු. සීයා පත්තරය කියවා කෑම කෑවේය. සීයා කෑම කන්න කලින් මොකද්ද පුතේ කළා කියලා තියෙන්නේ? පත්තරය කියවා. එතකොට කෑවේය වගේම කියවා කියන ක්‍රියාපද දෙකක් ඒ වැකියේ තියෙනවා. ඒතර කෑවේය කියලා කියන්නේ වාක්‍යයේ අවසාන ක්‍රියාව නැත්නම් ආඛ්‍යාතය හංගවන ක්‍රියාපදය. කියවා කියලා කියන්නේ කෑවේය කියන ක්‍රියාවට පෙර සිදු කළ ක්‍රියාව పూర్වයේ සිදු කළ ක්‍රියාව තමයි පූර්ව ක්‍රියාව වෙන්නේ. එහෙනම් මම රතු පාටින් පෙන්වා දීලා තියෙන පුතේ ඒ වාක්‍යය අපිට හමුවන පූර්ව ක්‍රියාපදය. මිනිස්සු පැල සිටුවා පරිසරය සුරකිති. මිනිස්සු පරිසරය සුරකින්න කලින් මොකද කළේ?
පැල සිටුවා. සිටුවා කියන ක්‍රියාපදය තමයි යාලා කරලා අවසන් වුණු ක්‍රියාපදය වෙන්නේ. එහෙනම් පුතේ පූර්ව ක්‍රියාවක් කියලා කියන්නේ අවසාන ක්‍රියාවට පෙර සිදු කරන ක්‍රියාපදය. එක්ක සමහර විට සමහර වැකිවල එක් ක්‍රියාවට වඩා තියෙන්නත් පුළුවන් පූර්ව ක්‍රියාපද දෙක තුනක් තියෙන අවස්ථාත් අපිට හම්බ වෙනවා සමහර වැකිවල සමහර වාක්‍යවල අපිට හම්බ වෙනවා පූර්ව ක්‍රියාපද දෙක තුනක් තියෙන්නත් පුළුවන්. දැන් මම මේ දීලා තියෙන නිදසුන් වල තියෙන්නේ එක පූර්ව ක්‍රියාපදයයි. එහෙනම් පුතාලා මතක තියාගන්න ඕනි අවසාන ක්‍රියාවට පෙර සිදු කර හෝ සිදු කර අවසන් කරන ලද ක්‍රියා තමයි පූර්ව ක්‍රියා කියලා හඳුන්වන්නේ. අපි දැන් බලන්න සූදානම් පුතේ මිශ්‍ර ක්‍රියා කියන්නේ මොනවද කියලා. ඉතින් ක්‍රියාපද වර්ගීකරණයේදී අපිට හමු වන තවත් ක්‍රියාපද වර්ගයක් තමයි මිශ්‍ර ක්‍රියා කියලා කියන්නේ. අවසාන ක්‍රියාව සමග සිදුවන ක්‍රියා තමයි පුතේ මිශ්‍ර ක්‍රියා විදියට හඳුන්වන්නේ. ඇය නටමින් ගී ගයයි. ගී ගයන ගමන් එයා තව ක්‍රියාවක් කරනවා නටමින් තමයි ගී ගයන්නේ. එතකොට හොඳට තේරුම් ගන්න අවසාන ක්‍රියාව තමයි පුතේ ගයයි ගී ගයයි කියන එක. එයා ගී ගයන ගමන් මොකද්ද කරන්නේ? නටමින්. එහෙනම් මිශ්‍ර ක්‍රියාව කියලා කියන්නේ අවසාන ක්‍රියාවත් එක්ක සිදු කරන ක්‍රියා තමයි මිශ්‍ර ක්‍රියා වෙන්නේ. ළමයා වටපිට බලමින් කතා කරයි. ළමයා කතා කරන ගමන් මොකද්ද කරන්නේ? එයා වටපිට බල බල තමයි කතා කරන්නේ. එහෙනම් එක විට ක්‍රියාවන් දෙකක් සිදුවීම මෙහිදී දැක ගන්න පුළුවන්. එහෙනම් අවසාන ක්‍රියාවත් සමග සිදු කරන ක්‍රියා තමයි පුතේ මිශ්‍ර ක්‍රියා කියලා හඳුන්වන්නේ. ඉතින් අපිට සිංහල භාෂාවේ මිශ්‍ර ක්‍රියාපද හඳුනා ගැනීමේදී මිශ්‍ර ක්‍රියාපද සකස් කරගන්න පුළුවන් ආකාර තුනකුත් තියෙනවා. මින් ප්‍රත්‍යය යොදා අපිට මිශ්‍ර ක්‍රියා හදන්න පුළුවන්. ඒ කියන්නේ නටමින්, බලමින්, අඬමින්, දුවමින් ඒ වගේ මින් ප්‍රත්‍යය දාලා අපිට මිශ්‍ර ක්‍රියා හදාගන්න පුළුවන්. සමහර වෙලාව හැම වෙලාවෙම වගේ අපිට මින් ක්‍රියන ප්‍රත්‍යය තියෙනවා නම් ඒ ක්‍රියාපදය තුළ අපිට මතක් වෙන්න ඕනි පුතාලට මතක තියෙන්න ඕනි මින් කියන ප්‍රත්‍යය තියෙන්නේ මිශ්‍ර ක්‍රියාපදවල කියලා. ඒ විතරක් නෙමෙයි පුතේ මින කියන ප්‍රත්‍යය දැම්මත් ඒක මිශ්‍ර ක්‍රියාවක් විදියට තමයි අපි හඳුනාගන්නේ. ඇය නටමින් ගී ගයයි කියන එකම අපිට පුළුවන්. ඇය නටමින ගී ගයයි කියලාත් භාවිතා වෙන අවස්ථා සිංහල භාෂාවේදී අපිට හමු වෙනවා. ඒ විතරක් නෙමෙයි පුතේ මිශ්‍ර ක්‍රියාපද සමහර වෙලාවට ක්‍රියා ප්‍රകൃතිය ද්විත්ව වෙලත් හැදෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ ඇය නටමින් ගී ගයයි කියන එක ඇය නටා ගී ගයයි විදියටත් අපිට හමු වෙනවා. එතකොට සමහර වෙලාවට මින් කියන ප්‍රත්‍යය විතරක්ම බලලා අපිට මිශ්‍ර ක්‍රියා හඳුනා ගන්නත් බෑ. සමහර වෙලාවට ක්‍රියා ප්‍රകൃතිය ද්විත්ව වෙලත් අපිට මිශ්‍ර ක්‍රියා හඳුනා ගන්න පුළුවන්. සමහර ඇතැම් අවස්ථාවල මිශ්‍ර ක්‍රියාපද තියෙන්නේ ක්‍රියා ප්‍රകൃතිය ද්විත්ව කරලා. දැන් මෙතන බලන්නකො ළමයා වටපිට බලමින් කතා කරයි කිව්වත් මිශ්‍ර ක්‍රියා. මොකද මින් ප්‍රත්‍යය තියෙනවා. සමහර වෙලාවට තියෙන්න පුළුවන් ළමයා වටපිට බල බලා කතා කරයි. බල බලා කියලා කිව්වත් ක්‍රියා ප්‍රകൃතිය ද්විත්ව කිරීමක් නේ තියෙන්නේ. එහෙම කියලා තිබ්බත් ඒක මිශ්‍ර ක්‍රියාවක්. එහෙනම් පුතේ හොඳින් මතක තියාගන්න මිශ්‍ර ක්‍රියා කියලා කියන්නේ අවසාන ක්‍රියාවත් සමග සිදුවන ක්‍රියා. ඒ හඳුර ගන්න පුළුවන් ප්‍රත්‍ය අවස්ථා දෙක තුනක් තියෙනවා. මින් කියන ප්‍රත්‍යය තියෙනවා නම් ක්‍රියා ප්‍රകൃතියට එකතු වෙලා අපි මිශ්‍ර ක්‍රියාවක් කියලා හඳුනා ගන්නවා. ඒ වගේම මින ප්‍රත්‍යය එකතු වෙලා තිබ්බත් අපි ඒක මිශ්‍ර ක්‍රියාවක් කියලා හඳුනා ගන්නවා. ඒ වගේම පුතේ ක්‍රියා ප්‍රകൃතිය ද්විත්ව කිරීමෙන්ද මිශ්‍ර ක්‍රියාපද සකස් වෙන අවස්ථා අපිට දැක ගන්න පුළුවන්. අපි දැන් බලමු පුතේ ක්‍රියාපදවල තුන්වෙනි වර්ගීකරණයේ විදියට මම සඳහන් කරලා තියෙනවා විධික්‍රියා. ඉතින් මේ විධික්‍රියාත් අපි ඉගෙන ගන්න 8 ශ්‍රේණියේ ඉඳන් 8 ශ්‍රේණියේදී වගේ තමයි. එතකොට පුතේ විධික්‍රියාත් අපිට සාමාන්‍ය පෙළ විභාගයේදී අවශ්‍ය වෙනවා. මොකද අපිට වැකියක් දීලා ඒ වැකියේ තියෙන ක්‍රියාපදය තද කළු අකුරින් ඇතුළත් ක්‍රියාපදයේ ක්‍රියාපද වර්ගය හඳුන්වන්න කියලා තමයි කියන්නේ. එතකොට පුතාලා මතක තියෙන්න ඕනි මේක පූර්ව ක්‍රියාවක්ද, මිශ්‍ර ක්‍රියාවක්ද, ආශිර්වාද ක්‍රියාවක්ද? ඒ විදිහට අපි නිවැරදිව දැනන් ඉන්න ඕනි ක්‍රියාපදයක් දැක්ක ගමන්ම මොන ක්‍රියාපදයක්ද කියලා හඳුනා ගන්න. ඉතින් එතකොට මේ වීඩියෝ එක පුතාලට ප්‍රයෝජනවත් වෙයි. මොකද ක්‍රියාපද සියල්ලම මේ වීඩියෝ එක ඇතුලේ තියෙනවා. ඒ වගේම පසුගිය විභාග ප්‍රශ්න
ටිකක් අන්තර්ගත කරලා තියෙන වීඩියෝ. එතකොට පුතාලට පැහැදිලිව අවබෝධයක් ලැබෙනවා ක්‍රියාපද වලදී කොයි වගේ ප්‍රශ්නයක්ද එන්නේ කියලා. ඉතින් බලමු විධික්‍රියාවක් කියලා කියන්නේ මොකක්ද කියලා. පුතේ විධික්‍රියාවක් කියලා කියන්නේ කාල ભેදයකින් තොරව ආදරයෙන් වගේම අනාදරයෙන් සිදු කරන විධානයක් නැත්නම් අනකිරීමක් හඟවන ක්‍රියාපද තමයි පුතේ විධික්‍රියා කියලා කියන්නේ. විධි කියන වචනය ඇතුළෙම තියෙන විධි කියන්නේ විධානයක් නැත්නම් අනකිරීමක්. ඒ අනකිරීම විධානය පුතේ ආදරයෙන් කරන්නත් පුළුවන් අනාදරයෙන් කරන්නත් පුළුවන්. අපි නිදසුන් ටික බලමුකෝ. කරුණාකර සවන් දෙන්න. එතකොට මෙතන ආදරයෙන් කරන විධානයක් තමයි තියෙන්නේ. සවන් දෙන්න කියන්නේ විධික්‍රියාව. එතකොට කරුණාකර සවන් දෙන්න කියන වචන ඇතුලේ ආදරය ගැබ් වෙලා තිරතර ඒතර ආදරයෙන් පවසන විධික්‍රියාවක් විදිහට අපිට ඒක හඳුනා ගන්න පුළුවන්. ඊළඟට බලන්න පුතේ. කරව පියාසර සකි කොන්තගන් තොටින්. මේ වැකියේ කරව කියලා කියන්නේ කරන්න කියන අදහස. කරව කියලා කියන්නේ මේ වැකියේ තියෙන පුතේ විධික්‍රියාව. අනකිරීමක්නේ විධානයක්නේ පියාසර කරන්න කියලා තමයි කියන්නේ. කරව කියලා කියන්නේ එතකොට එතන තියෙන විධික්‍රියාව. කඩුල්ලේ තරම දැනගෙන වැට පනිනු. එතකොට පනිනු කියලා කියන්නේ විධික්‍රියාවක්. විධානයක් අනකිරීමක් තමයි එතනක් තියෙන්නේ. වහා මෙතනින් පිටව යව. එතන නම් තියෙන පුතේ අනාදරයෙන් කරන අනක් නේද විධානයක් අනකිරීමක්. වහාම මෙතනින් පිටත් වෙන්න කියලා කියන ටිකක් අනාදරයෙන්. මෙන්න මේ විදියට විධික්‍රියා අපිට හඳුනා ගන්න පුළුවන් පුතේ ආදරයෙන් වගේම අනාදරයෙන් සිදු කරන විධානයක් අනකිරීමක් තමයි අපිට විධික්‍රියා කියලා හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඊටා සරලයි පුතේ මේ ක්‍රියාපද පටල ගන්නේ නැතුව හරි පැහැදිලිව පුතාලා තේරුම් ගත්තොත් එහෙම විභාගයේ ප්‍රශ්නය පොඩ්ඩක්වත් අමාරු වෙන්නේ නැහැ පුතාලට. හොඳයි පුතේ අපි දැන් බලන්න සෝදානම් ක්‍රියාපදවල ඊළඟ වර්ගීකරණයේ විදියට අපිට හමු වන ආශිර්වාද ක්‍රියා. ආශිර්වාද ක්‍රියා ප්‍රාර්ථනා ක්‍රියා කියලාත් අපි හඳුන්වනවා. ආශිර්වාද ක්‍රියා සුබ මෙන්ම අසුබ ප්‍රාර්ථනා හඟවන ක්‍රියා තමයි පුතේ මේ ආශිර්වාද ක්‍රියා විදියට සැලකෙන්නේ. සුබ ප්‍රාර්ථනා වගේම අසුබ ප්‍රාර්ථනාත් හඟවන ක්‍රියාපද ආශිර්වාද ක්‍රියා වෙනවා. සමහරවිට පුතාලට හිතෙයි ආශිර්වාදයක්නේ සුබ පැතීමක්නේ. ඒක සුබ ප්‍රාර්ථනයක් වෙන්නම ඕනි කියලා නෑ පුතේ. සමහර අවස්ථාවල අසුබ ප්‍රාර්ථනාද ආශිර්වාද ක්‍රියා විදියට අපිට හමු වෙනවා. සිංහල භාෂාවේ හමු වෙනවා. බලන්නකො නිදසුන් ටික. සියලු සත්වයෝ නිදුක් වෙත්වා. එතකොට වෙත්වා කියලා කියන්නේ සුබ ප්‍රාර්ථනාවක්. සුබ උපන්දිනයක් වේවා. එතකොට වේවා කියන්නේ පුතේ ආශිර්වාද ක්‍රියාවක් ප්‍රාර්ථනාවක්නේ. සතුරෝ බංග වෙත්වා. ඒක අසුබ ප්‍රාර්ථනයක්. සතුර විනාශ වෙන්න කියලානේ කියන්නේ. හැබැයි ඒ වුණාට ඒක ඒත් ආශිර්වාද ක්‍රියාවක් විදියට තමයි අපි සලකන්නේ. නුඹලා දිනෙන් දින සතුටින් වැජවෙහුවා. එතනක් තියෙන්නේ ආශිර්වාද ක්‍රියාවක්. මේ ආශිර්වාද ක්‍රියාවල පුතේ අඳුරගන්න පුළුවන් වා කියන ප්‍රත්‍යය වාක්‍ය අවසානයේ තියෙනවා. ඒ වගේම හර්ෂාදී ලකුණත් භාවිතා කරලා තියෙනවා. එතකොට ආශිර්වාද ක්‍රියා කියන එක නම් පුතේ අනිත් ක්‍රියාපදත් එක්ක පැටලෙන්න කිසිම හේතුවක් නැහැ. හරි පැහැදිලි. ප්‍රාර්ථනාවක් හඟවන ක්‍රියාපද ආශිර්වාද ක්‍රියා. ඒක සුබ ප්‍රාර්ථනාවක් වෙන්නත් පුළුවන් අසුබ ප්‍රාර්ථනාවක් වෙන්නත් පුළුවන්. පුතේ දැන් අපි බලමු ප්‍රයෝජක ක්‍රියා. ක්‍රියාපද වර්ගීකරණයේ පස්වෙනි වර්ගීකරණයේ විදිහට මම පෙන්වලා දෙන්නේ ප්‍රයෝජක ක්‍රියා. ප්‍රයෝජක ක්‍රියාවලදී සිදුවෙන්නේ පුතේ වෙනත් කෙනෙකු ලවා කරන ක්‍රියාව තමයි ප්‍රයෝජක ක්‍රියා කියලා කියන්නේ. Taman විසින් නෙමෙයි වෙනත් කෙනෙකු ලවා තමයි මේ වැඩේ ක්‍රියාව සිදු කරන්නේ. ඒක තමයි ප්‍රයෝජක ක්‍රියා. දැන් අපි හැම ක්‍රියාපදයක්ම හඳුනා ගන්න හැම ක්‍රියාපද වර්ගීකරණයක්ම හඳුනා ගන්න යම් ක්‍රම තියෙනවානේ. දැන් ප්‍රයෝජක ක්‍රියා හඳුනා ගන්න පුළුවන් ප්‍රධානම ක්‍රමය අවස්ථාව තමයි පුතේ සරලම පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් අපිට ධාතු ප්‍රകൃතියට පසුව ව ප්‍රත්‍ය අනිවාර්යෙන් යොදලා තියෙනවා මේ ප්‍රයෝජක ක්‍රියාව ඇතුලේ. බලන්න නිදසුනේ තියෙනවා ධාතු ප්‍රകൃතිය ලියවයි කියන එකේ ධාතු ප්‍රകൃති ලියයි කියන එකේ ධාතු ප්‍රകൃතිය ලිය කියන ධාතු ප්‍රകൃතියට ව කියන ප්‍රත්‍ය එකතු වෙලා
ලියවයි විදියට සකස් වෙලා තියෙනවා. ලියයි කියන එක ලියවයි වෙලා තියෙනවා. කරයි කියන එක කරවයි විදියට verb ප්‍රත්‍ය එකතු වෙලා තියෙනවා. බලයි බලවයි. කවුරු හරි ලවා තමයි කරවන්නේ. බලන්න නිදසුන් දෙකක් තියෙනවා ටීචර් තියලා. අක්කා නංගී ලවා මල් කඩවයි. එතකොට පුතේ අක්කා වැඩේ කරන්නේ නැහැ. ඒ අක්කා නෙමෙයි මේ ක්‍රියාව කරන්නේ. නංගී ලවා තමයි මල් කඩවන්නේ. එතකොට ක්‍රියාව කරන්නේ නංගී. කඩවයි. එතන verb ප්‍රත්‍ය එකතු වෙලා තියෙනවා පැහැදිලිවම. එතකොට විභාගෙට පුතේ මේ වැකිය මෙහිම වැකියක් දීලා පුතාලට කියන්නේ ඒ වචනේ ක්‍රියාපදේ අන්ඩර්ලයින් කරලා මොන ක්‍රියාපද වර්ගයකද කියලා තමයි අහන්නේ. එතකොට අක්කා නංගී ලවා මල් කඩවයි කියලා කියන්නේ යම් කෙනෙක් ලවා තමයි ඒ ක්‍රියාව සිද්ධ කරන්නේ. තාත්තා ළමයා දුවවයි. තාත්තා නෙමෙයි දුවන්නේ ළමයාව දුවවනවා තාත්තා. තාත්තා තමයි ඒ ක්‍රියාව වෙන කෙනෙක් ලවා කරවන්නේ. එහෙනම් වෙනත් කෙනෙකු ලවා කරවන ක්‍රියා තමයි පුතේ ප්‍රයෝජක ක්‍රියා කියන්නේ. ප්‍රයෝජක ක්‍රියාපදේ අනිවාර්යෙන් verb ප්‍රත්‍ය එකතු වෙලා තියෙන නිසා අපිට පහසුවෙන් මෙයා හඳුනා ගන්න පුළුවන්. පුතේ දැන් අපි බලන්න සෝදානම් ක්‍රියාපද වර්ගීකරණයේ අවසාන ක්‍රියාපද වර්ගීකරණයේ විදිහට මම පෙන්වලා දීලා තියෙන්නේ අසම්භාව්‍ය ක්‍රියා. අසම්භාව්‍ය ක්‍රියා කියන එකේ සරල අදහස තමයි පුතේ සිදුවීම අවිනිශ්චිතයි. ඒක සිදු වෙයිද නොවේද කියලා ස්ථීරව අපිට කියන්න බෑ. ක්‍රියාව අවිනිශ්චිතයි. මේ අසම්භාව්‍ය ක්‍රියා ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා පුතේ. කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා සහ අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා. කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා කියලා කියන්නේ කිසියම් කාලයක් හැඟවීම සමග බැඳී පවතින ක්‍රියා. බලන්නකො නිදසුන්. වැසි වසිද්දී ඇය ආවාය. ඇය එන්නේ කොයි වෙලාවේද? වැහි වහින වෙලාවේ. කිසියම් කාලයක් හඟවනවා. වැහි වහින වෙලාවේ තමයි ඇය එන්නේ. පාරේ යන විට දකුණින් යන්න. අපි කොයි වෙලාවේද දකුණින් යන්න ඕනි? පාරේ යන විට. නිශ්චිත කාලයක් කිසියම් කාලයක් සමග තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ගඟ ගලද්දී මිනිස්සු දුක් වූහ. මිනිස්සු දුක් වෙන්නේ කොයි වෙලාවේද? ගඟ ගලන විට. ඒ අවස්ථාවේ කිසියම් කාලයක් හඟවන ක්‍රියාපද තමයි පුතේ කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියා කියලා කියන්නේ. අනියමාර්ථය අසම්භාව්‍ය ක්‍රියා ගත්තොතින් ක්‍රියාවේ අවිනිශ්චිත බවක් තමයි පුතේ ඒක ඇතුලේ තියෙන්නේ. දැන් කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියාව තියෙන කිසියම් කාලයක් සම්බන්ධව පවතින ක්‍රියාපදනේ. අනියමාර්ථය අසම්භාව්‍ය ක්‍රියාපදවල තියෙන පුතේ ක්‍රියාවේ අවිනිශ්චිත බවක් තියෙනවා. සිදු වෙයිදයි නොවේයිදයි නිශ්චිතව කියන්න බෑ. පාඩම් කළොත් සමත් වේවි. ඒ කියන්නේ පාඩම් කරන්නත් පුළුවන් නොකරන්නත් පුළුවන්. පාඩම් කළොතින් සමත් වෙයි. ක්‍රියාව නිශ්චිත නෑ අනියමාර්ථයි. අනියමාර්ථය අසම්භාව්‍ය ක්‍රියාවේ සිද්ධ වෙන්නේ පුතේ ක්‍රියාව නිශ්චිතව සිදුවන බවක් කියන්න බෑ අවිනිශ්චිත බව. ක්‍රියාව සිදු වෙයිදයි නොවේයිදයි නිශ්චිතව කියන්න බෑ අපිට. තොපයෙහි යතොත් මම දෙමි. ඔයා එහෙ ගියොත් මමත් එනවා. යයිද නොයයිද කියලා විශ්වාස කරන්න බෑ. ක්‍රියාව අවිනිශ්චිතයි. යතොත් උත්සාහ කළොත් දියුණු වේවි. දියුණු වෙන්න පුළුවන් හැබැයි උත්සාහ කළොත් උත්සාහ කරන්නත් පුළුවන් නොකරන්නත් පුළුවන්. ක්‍රියාව අපිට නිශ්චිතව වෙන බව කියන්න බෑ. ඉතින් එහෙනම් පැහැදිලිව තේරුම් ගන්න පුතේ අසම්භාව්‍ය ක්‍රියා කියන්නේ සිදුවීම අවිනිශ්චිත ක්‍රියා. මේකේ කොටස් දෙකක් තියෙනවා. කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියා සහ අනියමාර්ථය අසම්භාව්‍ය ක්‍රියා. කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියාදී සිදුවෙන කිසියම් කාලයක් සමග සම්බන්ධ වෙලා තමයි ක්‍රියාපදේ තියෙන්නේ. අනියමාර්ථ අසම්භාව්‍ය ක්‍රියාවේදී තියෙන පුතේ ක්‍රියාවේ අවිනිශ්චිත බවක් තියෙන්නේ. පාඩම් කළොත් තමයි සමත් වෙන්නේ. මෙන්න මේ දෙක නිවැරදිව තේරුම් ගන්න ඕනි පුතාලා. එහෙම නැති වුණොත් ඉතින් විභාගෙදී අපිට පොඩ්ඩක් මේක ගැටලු සහගත තන් අහුවෙනවා. ඒ නිසා අපි බලමු දැන් පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවලදීත් මේව ඇවිත් තියෙනවා ක්‍රියාපද වර්ග. ඒ ඔස්සේ තවදුරටත් අපි පැහැදිලි කරගමු කොහොමද විභාගෙට මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න එන්නේ කියලා. ඔව් අපි දැන් බලමු පුතේ ක්‍රියාපද ඇසුරෙන් පසුගිය විභාගවලදී අහපු ප්‍රශ්න පිළිබඳව. 2023 අහලා තියෙනවා පුතේ නොනැවති ඉදිරියට යව්. යව් කියන තද රතු පැහැයෙන් මම පෙන්නලා දීලා තියෙන්නේ. යව් කියන ක්‍රියාපදයයිති ක්‍රියාපද වර්ගය තමයි අපෙන් අහන්නේ. යව් කියලා කියන්නේ යන්න කියන අදහස. නොනැවති ඉදිරියට යන්න කියන අදහස එතන තියෙන්නේ. යව් කියලා කියන්නේ පුතේ එතකොට විධානයක් අනකිරීමක් තියෙන්නේ. එහෙනම් එය විධික්‍රියාවක්. හිරු බසිත කෙමෙන් සඳහසට නැගෙයි. ඒ කියන්නේ හිරු බසිද්දී කෙමෙන් සඳහසට නැගෙයි කියන අදහස එතන තියෙන්නේ. ඒ කියන්නේ කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාවක්.
විනෝද චාරිකාව 2022 අපි බලමු 2022 අහලා තියෙන දෙක කොටසේ ප්‍රශ්නයක් විදියට විනෝද චාරිකාව අතරතුරදී ශිෂ්‍යයෝ ගී ගයමින් ප්‍රීති වූහ. පුතාලට මතකයි නම් මින් කියන ප්‍රත්‍යය තිබ්බේ මිශ්‍ර ක්‍රියාවල. එයාලා ප්‍රීති උනේ කොහොමද? ගී ගයමින්. අවසාන ක්‍රියාවත් සමග සිදු කරන ක්‍රියා මිශ්‍ර ක්‍රියා විදියට තමයි අපි සලකන්නේ. ඊළඟ එක බලන්න පුතේ 2022 සැලලිහිණිය වදු කැලණිය පුරවරයට. ඒ කියන්නේ පුතේ සැලලිහිණියට වදින්න ඇතුළු වන්න කියලා කියනවා කැලණිය පුරවරයට. ඒ තියෙන්නේ විධානයක් නේද? යව්වගේ තමයි වදින්න ඇතුළු වන්න කියලා කියන්නේ විධානයක් අනකිරීමක්. ඒකත් එතකොට විධි ක්‍රියාවක් විදියට තමයි සලකන්නේ. 2019 බලපු පුතේ ගුරුවරයා ශිෂ්‍යයා ලවා රචනාවක් ලියවයි. යම් කිසි කෙනෙකු ලවා සිදු කරන ක්‍රියා ප්‍රයෝජක ක්‍රියා ව ප්‍රත්‍යය තියෙන නිසා අපි අනිවාර්යෙන් දන්නවා ඒක ප්‍රයෝජක ක්‍රියාවක්. 2019 ඊළඟ ප්‍රශ්නයක් අපි බලමු පුතේ. ඔහු මා වෙත පැමිණ සුබ පැතුවේය. එතකොට ඒක පූර්ව ක්‍රියාවක්. සුබ පතන්න කලින් මොකද කළේ කෙනා? එයා මා වෙත පැමිණ අවසාන ක්‍රියාවට පෙර සිදු කළ ක්‍රියා පුතේ පූර්ව ක්‍රියා විදියට තමයි හඳුන්වන්නේ. 2018 ප්‍රශ්න අපි බලමු. දරුවන් ගී ගයද්දී දෙමව්පියෝ සතුටු වෙති. දෙමව්පියෝ සතුටු වෙන්නේ කොයි වෙලාවටද? දරුවෝ ගී ගයද්දී. එහෙනම් අසම්භාව්‍ය ක්‍රියා මොන අසම්භාව්‍ය ක්‍රියාවක්ද? කාලය හංගවන එකක්නේ. එතකොට පුතේ කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියා. දෙමව්පියෝ තුටු වෙන්නේ කොයි වෙලාවටද? දරුවන් ගී ගයද්දී. කාලයක්නේ හංගවන්නේ. එතකොට ඒක කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියාව. ඊළඟ එක බලන්නේ 2018 ප්‍රශ්නෙට මේ අවුරුද්දේ බල සුබ නිමිති පෙර මග නැකතටත් වැඩි. බල කියන්නේ පුතේ බලන්න. බලන්න කියලා කියන්නේ එතන තියෙන විධානයක්. ඒ කියන්නේ විධි ක්‍රියාවක්. 2016 බලමු පුතේ අපේ දැන් විෂය නිර්දේශයේ අවසාන අවුරුද්ද 2016 රියදුරා මාර්ගනීති කඩ කරමින් රිය පැදෙව්වේය. රියදුරා රිය පදවන්නේ කොහොමද? මාර්ගනීති කඩ කරමින්. අවසාන ක්‍රියාව සමග සිදු කරන ක්‍රියා මිශ්‍ර ක්‍රියා. කරමින් කියන ප්‍රත්‍යය තියෙනවා කියන්නේ අනිවාර්යෙන් ඒක මිශ්‍ර ක්‍රියාවක්. අවසාන ප්‍රශ්න බලමු පුතේ. සියලු දෙනාම විභාගයෙන් සමත් වෙත්වායි කියමින් ගුරුතුමිය සමුගත්තාය. සමත් වෙත්වායි කියලා කියන්නේ ප්‍රාර්ථනාවක්, ආශිර්වාදයක්. ප්‍රාර්ථනා කරනවා ගුරුතුමිය. එහෙනම් ඒක ආශිර්වාද ක්‍රියාවක් විදියට තමයි හඳුන්වන්නේ. ඉතින් ඔන්න විදියට තමයි පුතේ 2024 වෙනකම් ප්‍රශ්නවල පේපර් වල අහලා තියෙන ක්‍රියාපද ඇසුරෙන් ප්‍රශ්න. ඉතින් පුතාලට තේරෙනවා හරි සරලයි මේ කොටස. හැබැයි ගොඩක් දරුවෝ මේක වරද්ද ගන්නවා. අසඩොසලකා හරින්න එපා පුතේ. හරි සරලව අපිට ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්නයක් මේ ක්‍රියාපද ප්‍රශ්නය. ඉතින් පුතාලා මේ වීඩියෝ එක නරඹමින් නැවත නැවතත් ඔයාලට ගැටලු තියෙන තැන් අවබෝධ කරගන්නට මේ පහසුවක් වෙයි කියලා මම හිතනවා. ඉතින් නැවතත් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.